ඔයාලා තාමත් කහබත් හදනකොට බත්තට එකට ඇලෙනවද? එහෙම නැත්නම් බත්තට තැම්බෙන්නේ නැද්ද? මෙන්න මේ වගේ කහබත් හදනකොට ඇතිවෙන ගැටලු වලට විසඳුම් එක්ක සුවඳ පිරුණු සාම්ප්‍රදායික කහබතක් ලේසියෙන් හදාගන්න විදිය අද වීඩියෝ එකකින් අරගෙන ආවා. ඕනම විශේෂ අවස්ථාවකට මේ කහබත ලේසියෙන් අපිට හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේක හරියටම හදාගන්න විදිය. මුලින්ම මම හාල් ග්‍රෑම් 500ක් ගන්නවා. මම මෙතන පාවිච්චි කරන්නේ කීරි සම්බා. ඔයාලට බාස්මති හාල් උනත් ගන්න පුළුවන්. දැන් මේ හාල් ටික දෙතුන් පාරක් හොදලා පිරිසිදු කරලා වතුර බේරලා පැත්තකින් තියාගන්නවා. ඊළඟට මම කියලා දෙන්නම් මේ කහබත් එක හදනකොට බත්තට ඇලෙන්නේ නැති වෙන්න මේක හදාගන්න විදිය වගේම මේ කහබත් එක රස කරගන්න විදිය. දැන් මම කහබත් හදාගන්න භාජනයේම ලිපේ තියලා එකට බටර් තේ හැඳි එකක් එකතු කරගන්නවා. ඔයාලට බටර් වෙනුවට ඕනම තෙල් වර්ගයක් එකතු කරගන්න පුළුවන්. ඒත් බටර් එකතු කරගත්තාම තමයි මේ බත් එකේ රස වැඩි වෙන්නේ. බටර් ටික තිය වුණාට පස්සේ මම මේකට රම්පෙකොළ කිහිපයක්, කුරුඳු කෑලි කිහිපයක් දාගන්නවා. ඊළඟට කහකුඩු ටිකක් දාගන්නවා. කහකුඩු ගොඩාක් එකතු කරන්න එපා. කහකුඩු වැඩි වුණොත් මේ බත් එකෙන් කහ රහක් එන්න පුළුවන්. මේ විදිහට කුරුඳු ටිකක්, රම්පෙ ටිකක් බටර් එකේ පොඩ්ඩක් ටෙම්පරාදු කරලා බත් එකට එකතු වුණාම මේ කහබත් එකේ රස වැඩි වෙනවා. ඊළඟට මම සෝදලා පිරිසිදු කරගත්ත හාල් ටික එකතු කරලා මේ වගේ පොඩ්ඩක් කලවම් කරගන්නවා. එතකොට මේ බත් එක බෙරි වෙන්නේ නැහැ. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් බත් එක බෙරි නොවී හරියටම වතුර තියාගන්න විදිය. සාමාන්‍යයෙන් කීරි සම්බ කප් එකකට වතුර කප් 1/2ක් දාගන්න ඕන. මම මෙතන හාල් ග්‍රෑම් 500ක් පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ කෝප්ප 2/2ක්. මේ හාල් ප්‍රමාණයට වතුර කෝප්ප 3.3 කාලක් දාගන්න ඕන. සාම්ප්‍රදායික විදිහට කහබත හදාගන්නකොට අපි පාවිච්චි කරන්නේ වතුර වෙනුවට පොල් කිරි. ඒ කියන්නේ අපි මේ හාල් එක තැම්බෙන්න පොල් කිරි කෝප්ප 3.3 කාලක් දාගන්න ඕන. ඔන්න මම දැන් කියලා දෙන්නම් මේ කහබත් එක රස කරගන්න පොඩි ටිප් එකක්. මම මෙතනදී මේ හාල් ටික තැම්බෙන්න පොල් කිරි කෝප්ප 3.3 කාලක් එකතු කරගන්නවා වෙනුවට පොල් කිරි කෝප්ප 3කුත් ඉදිරි ටිකට වතුර කෝප්ප 3 කාලකුත් එකතු කරගන්නවා. මේ බත් එක රස කරගන්න රස තමයි ඒක. අපි උකු පොල් කිරි විතරක් එකතු කළොත් අපි කලින් බඩරුත් එකතු කරලා තියෙන නිසා මේ බත් එකේ තෙල් ගතිය වැඩි වෙලා ඇලෙන්න බලනවා. අනිත් එක තමයි අපි එකතු කරපු රම්පේ, කුරුඳු, කහවල තියෙන රසය හා සුවඳ උකු පොල් කිරි වලට වඩා හොඳින් වතුරත් එක්ක එකතු වෙනවා. එතකොට බත්තට ඇතුළට ඒ රස හොඳට උරාගෙන කහබත් එකේ රස වගේම සුවඳත් ගොඩක් වැඩි වෙනවා. ඊළඟට මම මේකට ලුණු තේ හැන්දකුත් දාලා කලවම් කරලා මේ වගේ පියනකින් වහලා සාමාන්‍ය ගින්දරේ බත් එක උයා ගන්නවා. විනාඩි 10කින් විතර වගේ මේ වගේ පියන ඇරලා කලවම් කරලා නැවතත් වහලා බත් එක උයා ගන්නවා. මේ තියෙන්නේ තවත් විනාඩි 10කට පස්සේ. දැන් වතුර අඩු වෙලා බත්තට හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් මේ විදියට පියන ඇරලා තව විනාඩි 5ක් විතර තියාගන්නවා. අපි දැන් කහබත් එක හදාගෙන ඉවරයි. දැන් මම මේ රම්පෙකොළ ටිකයි කුරුඳු ටිකයි අයින් කරගන්නවා. මේ වෙලාවේදී මේ බත් එක හරීම සුවඳයි. ඔන්න අපි හදාගත්ත කහබත් එක ලෑස්ති. මේ බලන්න බත්තට ඇලෙන්නේ නැහැ, ගානට තියෙනවා. ඒ වගේම හරිම සුවඳයි. අද මම මේ කහබත් එක කන්න හදාගෙන තියෙන්නේ මාළු ඇඹුල් තෙල්, පරිප්පු, කජු තෙල් දාලා වම්බටු මෝජු එක්ක රසම රස අඹ චට්නියක්. මාළු ඇඹුල් තියල් හදාගන්න විදිය වගේම වම්බටු මෝජු අඹ චට්නි හදාගන්න විදියත් මම කලින් කියලා දීලා තියෙනවා. අවශ්‍ය කෙනෙක් බලන්න ඒවායේ ලින්ක් ටික මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්.
ඔයාලත් මේ ක්‍රමයට කහබත් එකක් හදලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මේ වගේ රසවත් කෑම රෙසිපි බලන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. තවත් රසවත් වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම සුබ දවසක්.